මහවැව පිළිබඳ නිරීක්ෂණ චාරිකාවේ ගිය අපට හොරකැලේ වතුආය හමු වුණා. අක්කර 800කට වැඩි වපසරිකින් සමන්විත මෙම වතුආය වට කරගෙන මහවැව සමන්විත වී ඇත. මෙහි බොහෝ වගා ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර සත්ත්ව පාලන වශයෙන් බැටළුවන් සහ තාරාවන් පාලනය වෙයි. කළමනාකාරතුමා නව අදහස් වලින් සමන්විත පුද්ගලික වශයෙන් දකින්න ලැබිණි. එතුමාගේ සංකල්පනාවකට අනුව සකස් කරන ලද තාරාවෝ සහ මත්ස්‍ය ව්‍යාපෘතීන් නව සංකල්පනාවක අතුරුඵලයක් පෙන්නුම් කරයි. ඉඩමේ කොටසක පොකුණක් සාදා එහි මත්ස්‍ය වගාවක් කරන අතර පොකුණේ කෙළවරක කූඩාරම් සකස් කර එහි තාරාවන් ඇති කරයි. තාරාවන්ගේ වසුරු පොකුණට වැටෙන අතර එම වසුරු ආහාරයට ගනිමින් මත්ස්‍යයන් පෝෂණය වෙයි. සංචාරක ආකර්ෂණයට නතුවන ලෙස සකස් කර ඇති පසුබිම් කලාපය නිදහසේ සුළං රැල්ලක පහස විඳ ගැනීමට සලස්වා ඇත. මෙවැනි ව්‍යාපාරික නවමානයන් ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව ලබා දීම අපගේ අරමුණ වන අතර ඔබත් එයින් යමක් ලබාගෙන සිය ජීවන තත්ත්වය වැඩි දියුණු කර ගැනීම අපගේ පරම අපේක්ෂාවයි.